සුබ දවසක් වේවා ඔයාලා හැම දෙනාටම. අද දිනේදීත් ෆ්ලෝරා විෂන් ලංකා අපගේ YouTube නාලිකාව හරහා ඔයාලා වෙනුවෙන්ම අලුත්ම වීඩියෝවක් තිරණ කරන්න තමයි සූදානම් වෙන්නේ. ඒ තමයි ඇන්තූරියම් මල් වගාවේ ඉතිහාසය සහ සාර්ථකව ඇන්තූරියම් මල් පෙළයක් බඳුන්ගත කරගන්න ආකාරය පිළිබඳව ඔයාලව දැනුවත් කරන්න තමයි මේ වීඩියෝව අද විසින් සිදු කරන්නේ. ඇන්තූරියම් මල් ලස්සනම සහ ජනප්‍රියම ගෘහස්ත මල් වගාවක් තමයි මේ ඇන්තූරියම් මල් කියන්නේ. මේ මල්වල විවිධ වර්ණ හැඩතල සහ දිගුකාලීන මල් පළඳීම නිසා ශ්‍රී ලංකාවේ බොහෝ ගෘහස්තව සහ ජනප්‍රියත්වයෙන් ඉතාමත් ඉහළට ගිහිලා තියෙනවා මේ ඇන්තූරියම් මල් වගාව. අද අපි මේ වීඩියෝවෙන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නේ ඇන්තූරියම් මල්වල ඉතිහාසය සහ ඒ වගාවේ ඇති වැදගත් ලක්ෂණ සහ පැළයක් සාර්ථකව බඳුන්ගත කරන්නේ කොහොමද කියලා තමයි උගන්වන්නේ. ඉතින් ෆ්ලෝරා විෂන් ලංකා අපේ අරමුණ වෙන්නේ ඔබට ඇන්තූරියම් මල් වගාව පිළිබඳව නිවැරදි දැනුම ලබා දීමයි. ඔබටත් ඔබගේ ගෙදර සිටම සාර්ථකව වගාවක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම ලබා දීම තමයි අපගේ ප්‍රධානම අරමුණ වෙන්නේ. ඉතින් මේ ඇන්තූරියම් මල් වල තියෙන ඉතිහාසය ගැන අපි කතා කරනකොට ඇන්තූරියම් මල් මුල් වශයෙන්ම උෂ්ණ කලාපයේ දකුණු ඇමරිකාවෙන් සහ මධ්‍ය ඇමරිකාවෙන් පැන නගුණ මල් පරයන්තයක් තමයි මේ ඇන්තූරියම් මල් කියන්නේ. ශ්‍රී ලංකාවට ඇන්තූරියම් මල් පෙළ ආනයනය වීම සිද්ධ වුණේ 1980 දශකයේදී. පසු කාලයේදී එය අලංකාර මල්වල වගාවක් බවට බොහෝ ප්‍රාදේශීය සහ පෞද්ගලික ව්‍යාපාරිකයන් අතර ජනප්‍රිය විය. අද වන විට ඇන්තූරියම් මල් වගාව අපේ රටේ විදේශ විනිමය උපයන නිෂ්පාදනයක් බවට පත් වෙලා තියෙනවා. මොනවද මේ ඇන්තූරියම් වගාවේ තියෙන වැදගත් ලක්ෂණ? ඇන්තූරියම් වගාවේ තියෙන වැදගත්ම ලක්ෂණ තමයි උෂ්ණත්වය සහ ආර්ද්‍ර පරිසරයකට මේ ඇන්තූරියම් මල් වගාව ඉතාම සුදුසු වීම. ඒ වගේම එය සෙවණ සහිත තැන්වල වගා කරන්න පුළුවන් වීමත්, අධික සූර්යාලෝකය සහ අධික ශීත පරිසරයට මේක ඔරොත්තු දීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මල් පැලවීම දිගු කාලයක් ගත වෙන නිසා නිසි නඩත්තු මගින් නිරන්තර ආදායමක් අපිට ලබා ගන්න පුළුවන් මේ ඇන්තූරියම් මල් වගාව තුළින්. ඒ වගේම මල්වල රෝග සහ පරපෝෂිත සහ පෝෂණ අවශ්‍යතා නිරීක්ෂණය කිරීම මගින් මේ ඇන්තූරියම් මල් වගාවේ සාර්ථක මල් වගාවක් බවට අපට පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ තමයි ඇන්තූරියම් මල් වගාවේ තියෙන ඉතිහාසය. ඊට පස්සේ අපි බලමු මේ ඇන්තූරියම් මල් පැළයක් කොහොමද සාර්ථකව බඳුන්ගත කරන්නේ කියලා. හරි, දැන් අපි බලමු ඇන්තූරියම් පැළයක් අපි සාර්ථකව බඳුන්ගත කරන්න අපිට අවශ්‍ය වෙන මාධ්‍යයන් මොනවද කියලා. අපිට මුලින්ම අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ මල් පෝච්චිය. මේ වෙළඳපොලේ ඉතාම අඩු මුදලකට අපිට මිලදී ගන්න පුළුවන් මේ මල් පෝච්චි. ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා මේ වගේ කුඩා උළු කැට සහ හෝ ගඩොල් කැට. ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ පොඩිවට කපාගත්ත පොල් ලෙලි අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ සඳහා මම අද දිනේදී පාවිච්චි කරන්න මෙන්න මේ ඔයාලට හොඳින් බලා ගන්න පුළුවන් මෙන්න මේ ඇන්තූරියම් වෙරයිටි එක තමයි පාවිච්චි කරන්නේ. මේක තමයි රොයල් පින්ක් චැම්පියන් කියන ඇන්තූරියම් වෙරයිටි එක. මේ වෙරයිටි එක තමයි මම අද පාවිච්චි කරන්නේ අපේ මේ ඇන්තූරියම් බඳුන්ගත කිරීම සිදු කිරීම සඳහා. හරි, මුලින්ම අපි එහෙනම් වැඩි පටන් ගන්න. මුලින්ම අපි ගමු මෙන්න මේ වගේ පෝච්චියක් අරගෙන මම එකින් එක පෙන්නන්නම් කොහොමද මේ පැළයක් සාර්ථකව මේ බඳුන්ගත කරන්න කියලා. මුලින්ම අපි මේ පෝච්චියට දානවා මෙන්න මේ වගේ, ඔයාලට පැහැදිලිව පේනවා ඇති කියලා මම හිතනවා. මෙන්න මේ වගේ උළු කැට ටිකක් අපි මේකේ අඩියට දාගන්නවා. හේතුව මොකද්ද? මෙහෙම උළු කැට මේක අඩියට දාගන්න මේකේ වතුර හොඳින් බැස්ම හොඳින් සිද්ධ වෙන්න තමයි මේ උළු කැට දමා ගැනීමක් සිද්ධ කරන්නේ. ඊට පස්සේ අපි මේකට මෙන්න මේ වගේ පොල් ලෙලි අපි පුංචිවට කපාගත්ත මෙන්න මේ පොල් ලෙලි
මේකට කිහිපයක් දාගන්න. හැබැයි මේ පොල් එලි ගන්නකොට විශේෂ දෙයක් තියෙනවා. මේ පොල් එලි අපි දවසක් වතුරේ පොඟවලා තමයි ගන්නෙ වියලි පොල් එලි. අමු ඒවා නම් අනිවාර්යෙන් අපි දවස් 3ක් වතුරේ පෙඟවීම අනිවාර්ය වෙනවා. මෙන්න මේ විදිහට මේ පොල් එලි ටික අපි දාලා ඊට පස්සේ අපි මෙන්න මේකෙන් අපි මෙන්න මේ වගේ පුංචි පැලයක් ගන්නවා. අපි හිතමු මේ පැලය අපි ගමු. මේක අරගෙන ඉවර වෙලා මේක ඇතුලෙන් තියලා මෙන්න මේ විදිහට මේ පැලේ අපි මේක ඇතුලේ මෙන්න මේ විදිහට තියා ගන්නවා. මෙහෙම තියාගෙන ඉවර වෙලා මේ පැලේට වටේට අපි තව ටිකක් මේ පොල් එලි දාලා මේක සවිමත් කරගන්නවා. ඇන්තූරියම් කියන ඒවට පස් මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක පොල් එලි සහ ගඩොල් කියන දේවල් වලින් මේක අපිට සාර්ථකව මේ වගාව සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට පොල් එලි කැපිලි දාලා මේ පැලේ හොඳට මුල් ටික මේ පොල් එලි වලට අල්ලගන්න පුළුවන් වෙන විදිහට අපි මේ සකස් කිරීම තමයි අපි සිද්ධ කරන්නේ. මෙන්න මේ විදිහට තමයි මේක අපි සිද්ධ කරන්නේ. ඔයාලට දැන් පැහැදිලිව බලා ගන්න පුළුවන් මේ තමයි මම දැන් හදපු ඇන්තූරියම් පැලේ. ඉතින් මේකට මෙච්චරයි අවශ්‍ය වෙන්නේ. මේ පොල් එලි තෙමලා ගත්ත නිසා මේකට හොඳට තෙතමනේ තියෙනවා. දැනට අපි දවස් කිහිපයකින් මේකට වතුර ටිකක් දාපුවම මේ පැලේ ඉතාම සාර්ථකව රෝපණය වෙනවා. මේක රෙඩ් චැම්පියන් පැලයක්. අපි තවත් පැලයක් අපි මේ විදිහටම රෝපණය කරන හැටි බලමු. අපි මේ විදිහට බඳුනක් අරගෙන මේ බඳුනට අපි මෙන්න මේ විදිහට උළු කැට ටිකක් පතුලට දාගන්නවා. අර පරණ එකේ විදිහට. හැබැයි මේ බඳුන අනිවාර්යයෙන්ම සිදුරු කරලා තියෙන්න ඕන. ඔයාලට පේනවා මේ බඳුනේ මම අපහු පෙන්නන්නම් ඔයාලට. මේ බඳුනේ සිදුරු තියෙනවා. මෙන්න මේ සිදුරු කරලා තියෙන බඳුනක් තමයි අපි ගන්නෙ. ඉතින් මේ බඳුනට මෙන්න මේ විදිහට අපි උළු කැට ටික දාලා මේ විදිහට මේ උළු කැට ටික දාලා ඊට පස්සේ අපි මේකට දානවා මෙන්න මේ පොල් ලෙලි කපාගත්ත ඒවා. මේ කපාගත්ත පොල් ලෙලි ටික මේකට ලස්සනට දාලා ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි මේ පැලේ මේක ඇතුලේ තියා ගන්නවා. මේක මෙතන නම් පැල දෙකක් තියෙනවා. මම දෙකම මෙන්න මේ විදිහට මේක ඇතුලෙන් තියාගෙන මේකට ඊට පස්සේ අපි ආපහු මේ පොල් ලෙලි මේක වටේට ඔන්න විදිහට දාගන්න තමයි සිද්ධ කරන්නේ. ඉතින් හරියම සරල දෙයක් තමයි ඇන්තූරියම් පැලයක් රෝපණය කරනවා කියන්නේ. කිසිම අමාරුවක් නැහැ. මේක ඉතාම පහසුවෙන් හරිම සරලව අපිට කරගන්න පුළුවන් ගෘහස්තව මෙන්න මේ විදිහට මේ චූටි පැලෙත් මම මේක ඇතුළේටම හදා ගන්න. ඒ අපරාධයක් වෙන නිසා මේ පැලෙත් තිබ්බා අපි. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ පැලිය සාර්ථකව මෙන්න මේ ආකාරයට අපි පොල් එලි ටික හොඳට තද කරලා මේ පැලේ අපිට පුළුවන් මේ විදිහට සාර්ථකව සකස් කර ගන්නට. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත ඇන්තූරියම් පැල දෙක. මම ඔයාලට අනිත් පැලෙත් පෙන්නන්නම්. මේ විදිහට තමයි අපි අද දිනේදී ඔයාලා වෙනුවෙන් සකස් කරගත්තේ සාර්ථකව ඇන්තූරියම් පැලයක් බඳුන්ගත කරගන්න ආකාරය. ඉතින් ඔයාලට පේනවා ඉතාම ලස්සනට අලංකාරව මේ පැලේ බඳුන්ගත කිරීම අපිට කරගන්න හැකියාව ලැබුණා. මෙන්න මේ විදිහට තමයි අපි සාර්ථකව මේ ඇන්තූරියම් පැලයක් අපි බඳුන්ගත කිරීම සිද්ධ කරගත්තේ. මේ තියෙන්නේ රෙඩ් චැම්පියන් පැලයක්. ඒ වගේම මේ තියෙන්නේ රොයල් පින්ක් චැම්පියන් පැලයක්.
ඉතින් මේ විදිහට තමයි අපි ඇන්තූරියම් බඳුන් ගත කිරීම සිද්ධ කරන්නේ අපේ මම මේකත් එක්කම පෙන්වන්නම් අපේ ෆ්ලෝරා විෂන් ලංකා අපේ පැලතවානේ තියෙන ඇන්තූරියම් වගාව කොහොමද තියෙන්නේ කියලා ඒවත් මේ ආකාරයෙන්ම ලස්සනට මල් පිපිලා තියෙනවා මම මේත් එක්ක මේ ටිකත් ඔයාලට පෙන්වන්නම්. ඉතින් ෆ්ලෝරා විෂන් ලංකා අපගේ ප්‍රධානම අරමුණ වෙන්නේ ඔයාලට ඇන්තූරියම් මල් වගාව පිළිබඳව ඔයාලව දැනුවත් කිරීම නවීන තාක්ෂණය සහ අලුත් වරයිටීස් පිළිබඳව ඔයාලව දැනුවත් කිරීම සහ ඔයාලට වගාව පවත්වාගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබා දීම. ඉතින් මේ වීඩියෝ නරඹපු ඔයාලා හැම දිනකටම මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ෆ්ලෝරා විෂන් ලංකා වෙතින්. බොහොමත් ස්තුතිවන්ත වෙනවා මේ වීඩියෝ ඔයාලට ප්‍රයෝජනවත් නම් මේ වීඩියෝ ලයික් කරන්න ඔයාලට මොන හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ෆ්ලෝරා විෂන් අපිව අමතන්න පුළුවන් අපේ බ්ලොග් එකට ගිහිල්ලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ පහලෙන් කමෙන්ට් එකක් දාලා ඔයාලට අවශ්‍ය ඔයාලගේ ගැටලු වලට අවශ්‍ය පිළිතුරු අපෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වීඩියෝ මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා මේ වීඩියෝ ප්‍රයෝජනවත් නම් ඔයාලා ෂෙයා කරන්න. ඒ වගේම අපේ YouTube නාලිකාව subscribe කරන්න. ඉතින් ෆ්ලෝරා විෂන් අදට සමුගන්නවා තවත් වැදගත් වීඩියෝවකින් ඔයාලව හමු වෙන බලාපොරොත්තු වෙන ඔයාලා සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි.